අපේ ගෙදරටම ගෙන්න ගන්න. පස්සේ මම ඒකට අවශ්‍ය කරන බලු ටික ගෙනවා. මම ඔයාලට කියන එක පෙන්නන්නම්. ඒ වගේම තමයි මම අද මේ බටර් චිකන් එකත් එක්ක හදන්න යනවා ගී රයිස් එකක්. ගී රයිස් එක නම් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්න නැහැ. මම ඔයාලට ගී රයිස් එකක් හදාගන්න chicken breast එක තමයි ඕනේ. තව tomato paste එකයි curds ඕනේ වෙනවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම season එක කියන්නේ cubes වල මේ chicken එක cubes වලට කපාගෙන ඒක season කරගත්තා. ඒ season එක මම දන්නේ මම වීඩියෝ ක්ලිප් එක හොයාගන්න බෑ. ඒක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි ඒක season කරගන්න ඕනේ chicken එක ඉස්සෙල්ලාම cubes වලට කපාගෙන ඒකට අපි spices add කරගන්න පුළුවන්. අපි දැන් ලංකාවේ විදියට හදාගන්න නිසා අපිට ලංකාවේ ස්පයිසස් එකට එකතු කරගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කහ ඒ වගේම තන පහ කුඩු මුලංගාව මස් කියන්නේ චිකන් මසාලා මොනවා හරි තියෙනවා නම් ඇඩ් කරගන්නත් පුළුවන්. ලුණු ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම සුදු ලුණු ඉඟුරු පේස්ට් එකෙන් ටිකක් දාගෙන ඊට පස්සේ මම විශේෂයෙන් අපිට ටික ස්පයිසස් ඕන නිසා මම ඒකට ඇඩ් කරගත්තා ගම්මිරිස්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගාව ලයිම් තියෙනවා නම් ලයිම් ටිකක් ඇඩ් කරගන්න සීසනින් එකේදී. නැත්නම් මං ගාව ලයිම් තිබ්බේ නැහැ. මම ඒක නිසා විනාගිරි ෂුට්ටක් තමයි ඇඩ් කරගත්තේ. හැබැයි ඒකේ ටේස්ට් එක හොඳට ආවා. ඊට පස්සේ මම ඒක පැය කාලක් විතර ෆ්‍රිජ් එකේ තියලා මෙන්න මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරනවා අපිට තක්කාලි ලුණු සුදු ලුණු කාජු රම්පේ කරපිංචා සහ මේනිස් දෙකක්. තව ස්පයිසස් විදිහට කොරද මුළු කරාබු නැති ඒවා. ඒ වගේම තමයි මේ චිකන් එක බැද ගන්න ඕන පොඩ්ඩක් කියන්නේ ගොඩක් ඩ්‍රයි වෙන විදිහට නෙමෙයි ටෙන්ඩර් විදිහට තමයි අපි ඒක බැදගන්න. ඊට පස්සේ බැදගත්තට පස්සේ ඒක පැත්තකට අයින් කරලා පෑන් එකකට බටර් ටිකක් දාලා ඉස්ලාම් ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා කරපිංචා අමුනිස් ඒ වගේම තක්කාලි එකතු කරගන්නවා පෑන් එකට දාලා හොඳට සෝටි කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට පොඩක්
कभी तुझ में उतरूं, जो सांसों से गुजरूं, तो आए दिल को राहत। मैं हूँ बेठिकाना, पाना मुझको पाना है तुझ में, दे इजाजत।